හයිස්කූල් ජංකීස්ලගේ අලුත්ම ෂෝට් ෆිල්ම් එක තමයි හූව්ස් කියලා කියන්නේ. ඉතින් හූව්ස් ෆිල්ම් ප්‍රීමියර් එකට එකතු වෙන්න AV රසය TV අපි අද ආවා PVR සිනමා හලට. ඉතින් එන්න මේ ෆිල්ම් එක මොන වගේද කියලා කතා කරමු. ෆිල්ම් එක බලලම ඇවිත්. සොබාදහමට නීතියක් තියෙනවා. හැම ක්‍රියාවකටම ප්‍රතිවිපාකයක් තියෙනවා. පාප කර්ම වලින් ගැලවෙන්න මිනිස්සු ගැට ගැහුවට සමහරක් පාප සාප බවට හැරෙනවා. සුභා ධර්මයේ සාපින් කිසි කෙනෙකුට ගැලවීමක් නැහැ. SL බ්ලොග් බ්‍රූනෝ අපි හැමෝම දන්නවා. ඉතින් ඇයි මේ වගේ වැඩක් එක්ක සම්බන්ධ වෙන මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න එකතු වෙන්න ඕනි කියලා හිතුවේ? හූව්ස් එකේ අපි ස්ට්‍රීමින් පාර්ට්නර්. මම තමයි ඉල්ලුවේ මේක අපිට දෙන්න කියලා. ඒ කියන්නේ අපිට ස්ට්‍රීම් කරන්න මේක දෙන්න කියලා. මොකද හයි ස්කූල් ජංකීස් ලගේ වැඩ ගොඩක් බලලා තිබ්බා. සහ අපි ඇතර මේ වෙන වැඩක් කතා කරන්න ගිහිල්ලා තමයි කියන්නේ හූව්ස් එක තමයි අපේ එන්ට්‍රි පොයින්ට් එක මේ වැඩේ ඊගා වැඩේ ගැන කතා බහ කරන්න. ඇත්තටම මේ ආකාශ් ලගේ මේ ප්‍රොජෙක්ට් එක මම ඒගොල්ලෝගේ දැකපු හොඳ මේක. මම ඒගොල්ලෝගේ ෆෑන් කෙනෙක්. ඒගොල්ලෝගේ දැකලා තියෙන හොඳ මේක. ඉතින් මම සතුටුයි ඒගොල්ලෝ අපිත් එක්ක පාර්ට්නර් වෙච්ච එක සම්බන්ධයෙන් මේ ප්‍රොජෙක්ට් එකට සහ ඊළඟ එකට. SL බ්ලොග් ප්ලැට්ෆෝම් එකට මේ වගේ ෂෝට් ෆිල්ම් එකක් අරගෙන මේ වගේ වැඩක් කරන්න ඕනි කියලා හිතුනේ ඇයි? හයි ස්කූල් ලගේ මීට කලින් දේවලුත් අපි බලලා තිබ්බා. ඊට පස්සේ අපිට ඕන වුණා මුලින්ම මේ වගේ ආර්ට් පීසස් වලට තැනක් නැහැ. ලංකාවේ අපි මේවා දැකලත් නැහැ. සමහරවිට පොඩි ෂෝට්ස් එක්ක TikTok එකේ යනවා, YouTube එකේ යනවා බලනවා. හැබැයි සමහරවිට ඉන්ටර්නැෂනල් අවෝඩ්ස් හිටන් ගන්නවා අපි දන්නේ නැහැ. අපි ඒවා අගයන්නේ නැහැ. ඉතින් එහෙම වෙලාවක ආකාශ්ලා මේක අරගෙන ආවහම අපිට හිතුණා මේක මරු වැඩක්. සාමාන්‍යයෙන් තාම අපිට අර මේ පික් වෙලා නැති වැඩක්. හැබැයි ලොකු පෝස්ට් එකක් යනවා. ඒක එළිය දරන්න කවුරුත් නැහැ. ඉතින් ඒ හින්දා එහෙම වෙනම නම් එක්ක ඇඩ්වර්ටයිස්මන්ට් පැත්තට යන්න ඕන. එහෙම වුණොත් ඒගොල්ලන්ට නිදහසේ ඒක කරගන්න විදියකුත් නැහැ. ඉතින් අපිට ඕන නම් ඒගොල්ලන්ට ඒ ෆ්‍රීඩම් එකක් දීලා ඒගොල්ලොන්ගේ ක්‍රියේටිවිටි එකට ඒ අවස්ථාවක් දීලා අපි අත දාන්නේ නැතුව. මොකද ඇත්තටම ආකාශ්ලාගේ වැඩ පර්ෆෙක්ට් මෙච්චර කාලයකට කරපු ඉතින් ඒ ට්‍රස්ට් එක ඒගොල්ලෝ earn කරලා තිබුණා. අපිට මුලින්ම මේක බලනකොට ඒ කියන්නේ මට ඒ අර විනාඩි ගාන ඉවර වෙනකම්ම නිකන් මොකක්ද ඒකට කියන්නේ ෆ්‍රීස් වෙලා වගේ හිටියේ. අන්තිම මොහොතේ මොනවා වෙයිද අන්තිම මොහොතේ මොනවා වෙයිද ඉවර වෙලා ටික වෙලාවක් ගිහිල්ලා තමයි අද මේක ඉවරයි වගේ එකක් හිතුනේ. ඉතින් මම හිතනවා මේක බලපු හැමෝටමත් ඒ ෆීල් එක එන්නේ නැති. ඒ එක්සයිට්මන්ට් එක තිබ්බා. මාර ඩොපමයින් චාර්ජ් විලක් තිබ්බේ. ඒ නිසා තමයි ඇත්තටම අපි අපේ ප්ලැට්ෆෝම් එක ඇතුළට මේක ගත්තේ. අතුරු ප්‍රශ්නයක් තියෙනවා තව. එන හැම ආණ්ඩුවක් එක්කම තරහයිද? ආණ්ඩුව එක්ක තරහ නෑ. හැබැයි හිතනවා අර ආණ්ඩුව එන්ටර්ටේන් කරන්න පිරිස වැඩිනේ. ඉතින් ඒ වගේ වෙලාවක පොඩ්ඩක් කොනිත්තලා ඒගොල්ලෝ අතින් මිස් වෙන දේවල් ටික ඒගොල්ලොන්ට පෙන්නලා දීලා සහ අපි විශ්වාස කරන රට හදන්න මං හිතන්නේ අපි පොඩි තල්ලුවක් දීලා සප්පයක් දීලා අර මොකක්ද අර බෑඩ් කොප්ස් තියෙන්නේ. ඒ වගේ එකක් තමයි කරන්නේ. එහෙම ආණ්ඩුව එක්ක තරහ නෑ. හැබැයි අපිට මොන ආණ්ඩුවවත් ආණ්ඩුවම තමයි ඉතින් ඒගොල්ලෝ හොඳට වැඩේ කරොත් අපිට තමයි හොඳ. ඉතින් අපිටත් එතකොට මේ තරුණ කාලේ දිය වෙලා යනකම් මෙහෙම ෆයිට් කර බැනුම් අහලා ඉන්න ඕනේ නෑ. ෆුල් ආතල් එකේ ගෙදරටලා වැඩ කරගෙන ඉන්න පුළුවන්. ඒක තමයි. thank you. හූව්ස් ෆිල්ම් එකේ ඩිරෙක්ටර් ආකාශ් දැන් අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඉතින් මේ වගේ චැලෙන්ජ් එකක් ඇයි බාර ගන්න හිතුනේ? ඒ වගේම තමයි මගදී නතර කරලා ආයිත් පටන් ගත්ත කියලා ආරංචියක් ආවා. ඇත්තද මේ කතාව? ඒ කතන්දරේ සහතික කියන්නේ මුළුමනින්ම ඇත්ත. 2021 අපි මේ ෆිල්ම් එක ෂූට් කරන්න ඉද්දි තමයි ලංකාවට කොවිඩ් ආවේ. ඒත් එක්කම කොහමරි මේ අපිට ප්‍රොජෙක්ට් එක ෂෙල්ෆ් කරන්න වුණා. හැබැයි 23 දී ඒ කාලේ වෙනකොට ප්‍රොජෙක්ට් එක පැත්තකට කරලා තිබ්බට ඊටපස්සේ ඉඳන් මගේ ඔළුවේ හැමතිස්සෙම තිබ්බා මේ කතන්දරේ තාම කියන්න පුළුවන්. මේකේ සෑහෙන පොටෙන්ෂල් එකක් තියෙනවා නේද කියලා. ඊට පස්සේ තරින්දු විදීශ අපේ ප්‍රොඩියුසර් ලින්ක් කරයින් පස්සේ තමයි මේ එයා ඇහුවා මගේ මොනවද ප්‍රොජෙක්ට්ස් තියෙන්නේ කියලා. කිව්වා අපි ප්‍රී ප්‍රොඩක්ෂන් කරපු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා.
අපිට පොඩක් රීකාස්ට් කරන්න වෙයි මොකද මුලින් හිටපු කාස්ට් එක කට්ටිය මේ වෙනකොට නැහැ කියලා මං ඊට පස්සේ කතන්දරේ කිව්වා මැටීරියල්ස් ටික ස්ටෝරි බෝඩ්ස් ෂෝට් ලිස්ට් ඔක්කොම පෙන්නුවා. එයා කිව්වා හරි මේක කරමු කීයක් ඕනද කරමු කියලා කෙලින්ම එදායින් පස්සේ ප්‍රොඩක්ෂන් පටන් ගත්තා ආයෙත් සෙකන්ඩ් රවුන්ඩ් එක. ඉතින් අපේ ෆිල්ම්ස් ගැන උනක් තියෙන ප්‍රේක්ෂකයින්ට මේ වගේ ෂෝට් ෆිල්ම් එකක් වෙනස්ම විදිහේ ඉන්සිඩන්ට් එකක් නේ තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ඔළුවට ආවේ කොහොමද? මේක මේ අයිඩියා එක ආවේ මගේ නෙමෙයි අපේ සිනමැටෝග්‍රැෆර් කසුන් රත්නසිරි හරහා. එයා අපිට දවසක් මේ රෑ ගෙදර යන ගමන් රෑ 12 පහු වෙලා මේ කතන්දරේ කිව්වේ. දැකපු ෂෝට් ෆිල්ම් එකේ බේස් ලයින් එක ෆවුන්ඩේෂන් එක එකම කතන්දරේ තියෙන්නේ. ඒක උඩින් තමයි අපි මේ ස්ටෝරි ලයින් එක චුට්ට චුට්ට බිල්ඩ් කරේ. ඉතින් වැඩි වෙනසක් තිබ්බේ නැහැ ඉනිෂියලි කියපු කතන්දරේ. කසුන්ගෙන් තමයි ඉතින් ඒ ස්ටෝරි ලයින් එක ස්ටෝරි එක ආවේ. බලන්න ඕන නම් SL Vlog streaming වලට ගිහින් දැන් බලන්න පුළුවන්. හෝස් ෆිල්ම් එකේ ෆීචර් ප්‍රොඩියුසර් දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ? හූව්ස් කියන එක කන්සෙප්ට් එකක් විදිහට ගත්තම මේක ෆෝක් හොරර් එකක්. මේක අපි හැමදාම දකින ජම්ප් ස්කෙයාර්ස් තියෙන නැත්තම් ස්ලෑෂර් හොරර් එකකට වඩා ගොඩක් වෙනස්. දැනට ග්ලෝබල් මාකට් එකේ ලොකු ඉල්ලුමක් තියෙන වැඩ. මට මතකයි හූව්ස් ආකාශ මට අරන් එන්නේ ස්ක්‍රිප්ට් ලෙවල් එකේ. ගොඩාක් අපිට ඒ දවස්වලත් මාකට් එකේ මේකට කොච්චර ඉල්ලුමක් තියෙද කියලා හිතාගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ෂෝට් ෆිල්ම් එක හදනක තමයි මාත් හිටියේ. හැබැයි මට ගොඩක් කලින් ෆස් කට් එක බලාගන්න පුළුවන් වුණා. ඉතින් බලපු ගමන් අපි තීරණය කරපු දේ තමයි මේක හරියන්නේ මේ ග්ලෝබල් මාකට් එකට. දැන් තමයි මේ වගේ ලංකාවේ ප්‍රොඩක්ට් එකක් ලෝකෙට ගෙනියන්න තියෙන හොඳම chance එක. ඒකට ඕන ඔක්කොම එලිමන්ට්ස් මේක ඇතුලේ තියෙනවා. දැනට අපි ඩෙවලොප්මන්ට් පටන් අරගෙනත් මාස කිහිපයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ අතරේ තමයි අද අපේ proof of concept එක අපි එළියට දැම්මේ. සෑහෙන ලොකු ගමනක් යන්න පුළුවන් ප්‍රොජෙක්ට් එක. හෝස් මේ ෆිල්ම් එක ෂෝට් ෆිල්ම් එක ගැන අදහස ආවේ අයිඩියා එක ආවේ ඔයාට කියලා ආරංචියක් ආවේ. ඇත්තද මේක? ඔය කියන්නේ මේ මුලින්ම මගේ යාළුවෙක් මට ඇවිල්ලා කියපු නිකන් පොඩි කන්සෙප්ට් එකක් අරගෙන ඒකත් එක්ක අපි කාලයක් හිටියා. ඒ කාලෙත් ඉන්නකොට අපේ ඔය තැන් තැන්වල අපි ගිහලා නිකන් කතා කරනකොට ස්ටෝරි එක කියලා තමයි පටන් ගත්තේ. මේක මේ කියාගෙන යනකොට කට්ටියට එන අර මිස්ට්‍රි ෆීලිං එකත් එක්ක මේක ෆිල්ම් එකකට හරවන්න පුළුවන් වෙයි කියලා හිතුණා. ඊට පස්සේ ආකාශට කිව්වා මෙහෙම පොඩි يعني ඔය පොඩි සෙග්මන්ට් එකක් විතරක්. ඊට පස්සේ තමයි අපි ඕක කිව්ව ගමන් කොහොමත් අපේ ටීම් එකට ඕක කිව්ව ගමන් ඊට පස්සේ අපි හිතන්න පටන් ගන්නවා. හිතලා සෑහෙන කාලයක් ඒකට අරගෙන තමයි කන්සෙප්ට් එකක් විදිහට ඩෙවලොප් වෙලා ෆිල්ම් එකට ආවේ. බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට කියමුද අපි මේ ෆිල්ම් එක බලන්නේ කොහොමද කියලා? මේක බලන්න ඔයගොල්ලෝ slvlog.live එකට ගිහිල්ලා ඒකේ membership එක අරගත්තට පස්සේ subscription එක ඇතුලේ ඔයාලට මේක දිගටම බලන්න පුළුවන්. ධනුෂ්ක ඩයස්. ඉතින් මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එකක් අපි දැක්කා හරිම ලස්සනට රඟපානවා. ඉතින් මේ කැරක්ටර් එක රඟපාන්න ඔබට ස්ක්‍රිප්ට් එක අතර ගන්නකොට මොන වගේ දෙයක්ද හිතුනේ? ඒක චැලෙන්ජින් රෝල් එකක් වුණාද? අනිවාර්යෙන් චැලෙන්ජින් රෝල් එකක්. මට ආකාශ තමයි කෝල් කරලා කිව්වේ මේක මෙහෙම වැඩක් වෙනවා ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අපි කරමු කියලා. ඊට පස්සේ එයා ඒක ප්‍රසන්ට් කරපු විදිහයි ස්ක්‍රිප්ට් එක කියලා අපි සෑහෙන වැඩ කරපු විදිහයි එයා ඒ ස්ක්‍රිප්ට් එක කරන්න දීපු කොන්ෆිඩන්ස් එකත් එක්ක මට මේක කරගන්න පුළුවන් වුණා. කුර රාශියක් තමයි අපි දැන් ඔන්න කතා කරන්න සූදානමින් ඉන්නේ. මේ චරිතය මේ වගේ ස්ක්‍රිප්ට් එකක මේ වගේ චරිතයක් දකිනකොට අමුතුම චරිතයක් නේ මේක. කලින් කරපු නැති චරිතයක් වෙන්නත් ඇති. ඉතින් මේ චරිතය ගැන මේ වගේ රංගපෑමක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන ඔබතුමාගේ අදහස මොන වගේද? ඔව් ඇත්තටම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ආකාශට මම මේ චරිතය සඳහා තෝරගත්තු එකට. හේතුව එක කාරණාවක් තමයි මේක ටිකක් අභියෝගාත්මක චරිතයක්. මම අර කලින් කියන හැමතිස්සෙම කියනවා වගේ මේක චරිතයක්ද එහෙම නැත්නම් සංකල්පයක්ද කියන ප්‍රශ්නය මට නළුවෙක් විදියට තිබුණා. මේක සංකල්පයක් කියලා වටහාගෙන චරිතය හොඳට කරන්න මාව අධ්‍යක්ෂණය මාව ඩිරෙක්ටර් විදිහට මට ආකාශ හොඳ සපෝට් එකක් දුන්නා. ඉතින් මමත් මගේ අත්දැකීම් පාවිච්චි කරලා මේ චරිතය හොඳට කළා කියන විශ්වාසය මට තියෙනවා. අනිවාර්යයෙන්ම ඔන්න ප්‍රේක්ෂකින්ට බලන්න පුළුවන් අපේ ලංකාවේ සිනමා ශාස්ත්‍රයේ අමුතුම විදිහේ වැඩක් කියලා අපි විශ්වාස කරනවා. එහෙම නේද? ඔව් ඒක තමයි. මමත් බොහොම කැමැත්තෙන් ඉන්නවා මෙවැනි කෙටි චිත්‍රපටය හැකි ඉක්මනින් අපේ ප්‍රේක්ෂකයා වෙත ළඟා වෙන්න ඕන. මොකද ළඟා කළ යුතුයි සහ විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටිය මේ කොදෙව්වට විතරක් සීමා වෙච්ච චිත්‍රපටියක් නෙමෙයි. මේක මුළු ලෝකෙටම විවර වෙච්ච චිත්‍රපටියක්. මෙවැනි ශානරයේ චිත්‍රපටි ලෝකයේ විශාල වශයෙන් හැදෙනවා. මේ භූමිය අතික්‍රමණය කරලා ලෝකෙට විවෘත වෙච්ච ලංකාවේ හොඳ කෙටි චිත්‍රපටියක් විදියට මම මේක දකිනවා. සංජය මහතා තමයි දැන් අපිට එකතු වෙලා ඉන්නේ. ඉතින් පුළුල් තිරයක මේ වගේ ෂෝට් ෆිල්ම් එකක් අපි දකිනවා. ඉතින් මේ ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඔව් මේ ෂෝට් ෆිල්ම් එකක් ගැන මට ඩවුට් එකක් තිබ්බා. සාමාන්‍යයෙන් ලංකාවේ සිංහල භාෂාවෙන් FX එක්ක හොරර් මූවි එකක් කිව්වහම මොන වගේ හැඟීමක්ද එන්නේ කියන එක. හරියට ඒක ගන්න පුළුවන් වේද කියන එක.
නමුත් අර මුලදී පොඩි ඩවුට් එකක් තිබ්බා. නමුත් අවසානයේදී කතාව ගොනු කරලා ඉවර කරපු විදිහ සෑහෙන නෙක්ස්ට් ලෙවල් එකට කරලා තිබ්බා. ඒ වගේම effects වලට දීලා තිබ්බ තැනත් බොහොම හොඳයි. මම හිතනවා මේගොල්ලන්ට මේකේ ෆීචර් ෆුල් ෆීචර් ලෙන්ත් මූවි එකක් එනවලුනේ. ඒක ගොඩක් එක්සයිටිං වෙයි කියලා. මොකද මේ පෙන්නපු හැකියාව ඒකේ දීර්ඝව ගන්න පුළුවන් නම් අපිට මේ ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් මූවි එකක් වෙයි. ඒ වගේම මේක ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එකට එන්නේ SLV ලොග්. ඒතර ඒගොල්ලන්ට ගොඩක් හොඳ කන්ටෙන්ට් ඕනේ ඒගොල්ලන්ගේ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එක ඉස්සරහට ගෙනියන්න. මම හිතන්නේ මේ වගේ ක්‍රියේටිව් දේවල් ගොඩක් එකතු වුණොත් ඒ වැඩේ ඒගොල්ලන්ටත් කරන්න පුළුවන්. ලංකාවේ ෆිල්ම්ස් වලටත් හොඳ කලක් යයි. කොමඩි ශේෂ්ත්‍රයේ අපි හරි ආදරණය කරන චරිතයක්නේ. ඉතින් කොමඩි ෆිල්ම් එකක් එක්ක බලනකොට අද අපි මේ බලපු හොරර් ෆිල්ම් එක ගැන මොන වගේ අදහසක් තියෙන්නේ? ඇත්තටම ලංකාවේ සිනමාවට හොඳ අලුත් ප්‍රවණතාවක්. ඉතින් ලංකාවේ ඇත්තටම මෙවැනි චිත්‍රපටි 14ක්වත් කරලා නැහැ. කරන්නක් ගිහිල්ලා අසාර්ථක වෙලා දිනවා. නමුත් මේ චිත්‍රපටිය ඊටාම විශිෂ්ට චිත්‍රපටියක්. විනාඩි 25ක් වගේ කාලයක් මම හිතන්නේ තිබුණේ. නමුත් ඒ කාලය ඇතුළත ඊටාම තදබල විදිහට ප්‍රේක්ෂකාගාරයේ අද බැඳ තියාගෙන ඉතින් රසවින්දා. මං සුබපතනවා ඒ තරුණයන්ට. ඔවුන්ම කිව්වා දැන් ෆිල්ම් එකෙන් පස්සේ මේ ඔවුන් ඊළඟට ෆීචර් ෆිල්ම්ස් කරන්න කියලා. ඒකත් හොඳ දෙයක්. ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ ෆිල්ම් එකේම ෆීචර් ෆිල්ම් එක බලන්න. SL Vlogs ලගේ අලුත්ම වැඩේ ගැන ලක්ෂ්මන් මහතට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ස්වභාවධර්මය පිළිබඳව තියෙන ඒ කියන්නේ අපේ ජනකතාවල ඒකට ආදරේ සහ ඒකට අර සම්බන්ධ කරපු අර හොර සමහර වෙලාවට මිත්‍යාවත් එකේ තියෙනවා. නමුත් ඒ වුණාට කියන්නේ ස්වභාව සෞන්දර්යයට ආදරය කිරීම පිළිබඳව ඉතාමත් වැදගත් පණිවිඩයක් ඒකෙන් මේ කියන්නේ සමාජයට තවසින ප්‍රදානය කරලා තියෙනවා. ඒක හරි සතුටුයි. ඒක පරිණෝරට ඒක කරපු එක. ඒ වගේම තවත් පොඩි ප්‍රශ්නයක්. දිගු චිත්‍රපටයක් ගන්නකොට අපි මේ වගේ කෙටි චිත්‍රපටයක් දැන් අපි බැලුවා. ඉතින් මොනවද තියෙන වෙනස්කම්? දැන් කෙටි චිත්‍රපටියක දැන් අර කතා වුණා වගේ දැන් මම ළඟපාර තියෙනවා කෙටි චිත්‍රපටියක. ඒ කියන්නේ කෙටි චිත්‍රපටියක් සමහර වෙලාවට දැන් පැය භාගයෙන් කරන්න පුළුවන්. හරි ඒවට සමාන ලෙවලක් තියෙනවා. නමුත් දැන් මේ කියපු කෙටි චිත්‍රපටිය කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් ඒකට යොමු වෙනකොට එතුමා මේ තාම පරිස්සම් වෙනවා. ඒ කියන්නේ චුට්ටි වැරද්දක්වත් කරන්න ඉඩ තියන්නේ නැහැ. ඒකට එයා හොයා ගන්නවා ඒ නළු නිළියෝ කාර්මික ශිල්පීන් කොච්චර විශ්වාසය තිබ්බත් ඒ Tamanගෙන් සුළු හෝ වැරද්දක් වෙයි කියලා බයක් තියෙනවා. ඒ තරම් සොයා බැලීම් කරන පරිස්සම් වෙන අධ්‍යක්ෂකවරයෙක් හැටියට තමයි ආකාශ හඳුන්වන්න පුළුවන්. ශනාල් ගුණසේකර අපි දන්නවා හැලියන්නෙක් විදිහට ගොඩක්ම ඒ වගේම ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකෙත් ඉන්නවා. ඉතින් අද මේ ෆිල්ම් එක බැලුවනේ. ඉතින් ප්‍රේක්ෂකෙක් විදිහට මොන වගේ අදහසක්ද තියෙන්නේ මේ ෂෝට් ෆිල්ම් එක ගැන? මේ ෂෝට් ෆිල්ම් එක බැලුවහම මට ඇත්තටම තියෙන සතුට තමයි අපිට ෆීචර් ලෙන්ත් ෆිල්ම්ස් එක්ක ලොකු එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් අවස්ථාව අවකාශය දැන් හැදිලා තියෙනවා කියන එක පේන තියෙනවා. විශේෂයෙන්ම අපේ පරම්පරාව, තරුණ පරම්පරාව සහ එන්න ඉන්න තරුණ පරම්පරාවත් මේ සිනමාව ගැන. සහ මේ සිනමාවේ අපි හැමදාමත් මේ ටිපිකල් ඇවනියුස් වල හිර වෙලා තියෙනවා ලංකාවේ සිනමාව. ඒක එතනින් එහාට ගෙනහිල්ලා ලෝකයේ සිද්ධ වෙන දේවල් එක්ක අපිත් එක්ස්ප්ලෝර් කරන්න පටන් ගන්නමින් ඉන්නවා කියන එක තමයි පේන්න තියෙන්නේ අලුත් අය කරන වැඩත් එක්ක. ඉතින් ආකාශ් සුනිත් කුමාර් ගැන මම කාලයක් තිස්සෙන් බලන් ඉන්න ක්‍රියේටර් කෙනෙක්, හොඳ ඩිරෙක්ටර් කෙනෙක්. අපේ පරම්පරාවේ මට හිතනවා ලොකු පෙරලිකාරී වැඩක් කරන්න පුළුවන් මිනිස්සෙක් තමයි ආකාශ් සුනිත් කුමාර් සහ එයාගේ ටීම් එක හයිස්කූල් ජංකීස්ලා, ඒතොර ෂෝන්ලා, මේ කට්ටිය සෙට් එක තරිඳු කට්ටිය මේ හැම කෙනෙක්ම මම නම් කිව්ව නොකිව්ව හැම කෙනෙක්ම මේ ප්‍රොඩක්ෂන් එක පිටිපස්සේ ඉන්න හැම කෙනෙක්ම මේගොල්ලන්ගේ සිනමා උණ තියෙනවා. මේ හැමෝටම දෙන තරුණ කාලේ අපි වැඩක් කරන්න අවශ්‍යයි. අර ලෝකෙ මේ දේවල් සිද්ධ වෙනවා. මොකද දැන් ටෙලිවිෂන් අතින් ගත්තත් මේ වෙනකොට ලෝකෙ හැරිම ඉන්න ස්වර්ණමය යුගයේ ඉන්නේ. ගොඩක් සීරීස් එනවා. ඒතකොට ස්ට්‍රීමින් වගේ දේවල් ඇවිත් තියෙනවා. හූව්ස් ෆිල්ම් එක බලනකොට මට තේරිච්ච දේ තමයි අපිට ලෝකෙට යන්න පුළුවන් උණ දැන් ඔන්න හැදීගෙන එනවා. ඒ උණ ඒ විශේෂකාර ගතිය ඒකත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන් chance එක ඇවිත් තියෙනවා. ඉතින් මේ effort එක මාරු, මේ production quality කිතාම හොඳයි. එතකොට CGI පැත්ත, එතකොට makeup පැත්ත, මේ හැම දෙයක් ගැන. මේ කියන්නේ සාමාන්‍යයෙන් අර ඉස්සර ෆිල්ම් වල කමන්නේ අපි ඔක ඔන්න මතහැරලා දාමු කියන තැන ආකාශලා නැහැ. ඒකේ රිහර්සල් පැත්ත ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ස්ක්‍රිප්ට් රීඩින් පැත්ත ගොඩාක් සිද්ධ වෙලා තියෙනවා. අපි අර ඕක පස්සේ අපි කරගමු කියලා අතාරණ එක වෙනුවට නෑ. අපි හරි වැඩක් කරන්න ඕන කියන quality වැඩක් කරන්න ඕන කියන උණ ඇවිත් තියෙනවා. මම හිතනවා ඒක ඉන්ඩස්ට්‍රියක් විදිහට ඊළඟට බාර ගන්න ඉන්න පරම්පරාව විදිහට අපි දැන් ලෑස්ති මේක ඇතුලේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ පෙරලිකාරී වැඩ කරන්න. අන්නේ සුබ නිමිත්ත මට හූප්ස් බලද්දි තේරෙන ගන්නවා. ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඉන්න ලක්මිනී අයියා ඉන්නවා දැන් අපිත් එක්ක එකතු වෙලා. ඉතින් අද ෆිල්ම් එක බැලුවද? ඉතින් මේ ෆිල්ම් එකේ ඔබට මොන වගේ අත්දැකීමක්ද?
මට කියන්න තියෙන දැ සාමාන්‍යෙන් කියන මෙ ෆිල්ම්මක් බැලුවරස මේ ෆිල්ම් ඇවිල්ලා බලන්න කියලාන අනිත්තයට කියන්නේ ඒත් මම කියන්නේ යන් හදවත් රෝග තියෙනවන සංවේදී පැත්තෙන් වැඩි අය ඉන්නවන මේක බලන්න එපා මොකද මේක හොඳ ඇඩ්‍රිනලින් රශ්‍යකක් තියෙන ෆිල්ම් එකක් ෂෝට් ෆිල්ම් එකක් විදිර ගොඩක් ඉස්සරහැන් තියෙන තේමාවක් ගොඩක් අයි ෂෝට් ෆිල්ම් කිව්වහම ඒකට ගන්නේ සීමිත තේමාවන් පිරිසක් හැබැයි මේක පොඩි වෙනස් තේමාවක් තියෙනවා ඒ තේමාවත් එක්ක අපිට පොඩි වෙනස්කමක් දැනෙනවා මේක තියෙන මං ආසම කෑල්ල තමයි මේකේ තියෙන ඩීටේල්ස් මේකේ තියෙන ෆයින් ටියුනින් ඒවා ගොඩක් හොඳට කරලා තියෙනවා හොඳ ප්‍රොඩක්ෂන් එකක් කියලා කියන්න පුළුවන් හෝස් ෆිල්ම් එකේ ලයින් ප්‍රඩියුසර් අපිත් එක දැන් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ ෆිල්ම් එක ගැන මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න හිතුනේ ඇයි? ඇත්තටම මේක ආකාශ් මට පිච් කරනකොට කියන්නේ ආකාශ් මුලින්ම මේක මට පොඩි ප්‍රමාණයක් තමයි කතා කිව්වේ. ඒකේ තිබිච්ච ප්‍රධානම කාරණයක් තමයි අපේ ලංකාවේ හැංගිලා තියෙන චරිත. අපි පුංචි කාලේ අහලා තියෙන අපේ සීයලා ආච්චිලා කියන කතන්දර අපි මෙහෙම ගමේදී දැක්කා මෙහෙම දැක්කා. ඇයි අපිට ඒ වගේ දෙයක් අන්තර්ජාතික වශයෙන් ගෙනියන්න බැරි කියන එක. මොකද ලෝකේ දැන් ගත්තම ඩිස්නි ඊට පස්සේ හැම ප්‍රධාන පෙළේ ප්‍රොඩක්ෂන් හවුසස් කරන්නේ ඒගොල්ලොන්ගේ තියෙන පොඩි පොඩි කතන්දර තමයි ගේන්නේ ඉස්සරහට. ඒගොල්ලොන්ගේ නේටිව් කතන්දර. ඒකට ඇයි අපිට බැරි අපේ ෆිල්ම් එකක් අපේ ස්ටෝරි එකක් අරගෙන අපිට ඉන්ටර්නැෂනලි යන්න කියන තැනදී තමයි මම මේකේ ප්‍රධාන ප්‍රොඩියුසර්වත් ආකාශවත් කනෙක්ට් කරන්නේ. එතකොට මම දැනගත්තා මේක අනිවාර්යයෙන්ම ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනියන්න පුළුවන් කියලා. ඒක නිසා තමයි මම මේ කතාවට වැඩ කරන්න මේකට සපෝට් එක දෙන්න පටන් ගත්තේ. රොෂාන් මහත්මයා දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් හෝස් මේ ෂෝට් ෆිල්ම් එක ඔබ කලින් නරඹලා තියෙන ෂෝට් ෆිල්ම්ස් එක බලද්දි මේක වෙනසක් දකින්නවද? මේක නෙක්ස්ට් ලෙවල් ෆිල්ම් එකක් කියලා හිතනවද? ඔව් ෂෝට් ෆිල්ම්ස් බලලා තිනවා මේ ෆිල්ම් එක ගොඩක් වෙනස්. ඇත්තටම අර කිව්වා වගේ හොරර් සෙග්මන්ට් එකට එනවා. මේ මූවී එක ඇත්තටම ෆර්දර් ඩෙවලොප් කරනවා නම් ගොඩක් හොඳයි. අර කිව්වා වගේ ෆෝක්ලෝ ස්ටෝරිස් වලදී එනකොට ගොඩක් රටවල තියෙන ෆෝක්ලෝ ස්ටෝරිස් ලංකාවෙත් තියෙනවා ගොඩක්. ඉතින් කුරරාක්ෂා වගේම තව අපි දන්නවා නිට්ටෑවෝ ඒ වගේ ස්ටෝරිස් ගොඩක් තියෙනවා. ලංකාවේ මම අහලා තියෙන මම රිසර්ච් කරපු ස්ටෝරිස් තියෙනවා. ඉතින් ඒ වගේ මේ මූවී එක ගන්න ගත්තොත් කුරරාක්ෂා කියන මේ ස්ටෝරි එක අර කිව්වා වගේ ෆර්දර් ඩෙවලොප්මන්ට් එකක් කරනවා කියන ඇත්තටම හොඳයි. මම හිතන්නේ ඒකේ ලොකු දෙයක් බලන්න පුළුවන් වෙයි. මාධ්‍යවේදී කසුන් පුස්සෙල ඉන්නවා අපිත් එක්ක දැන් එකතු වෙලා. ඉතින් ෂෝට් ෆිල්ම් එකක් අපේ ලංකාවට මේ වගේ ෂෝට් ෆිල්ම් නිර්මාණය වීම පිළිබඳව අද ප්‍රේක්ෂකයෙක් විදිහට ඔබට දැනුනේ මොන වගේ හැඟීමක්ද? පළවෙනි දේ තමයි ඉන්ඩස්ට්‍රි එකක් විදිහට දැන් ලංකාව අපි ගොඩක් වෙලාවට කම්පයර් කරන්නේ මලයාලම් සිනමාව කේරළ එහෙම නැත්නම් දකුණු ඉන්දියාව සහ ඉන්දියාව ආශ්‍රිතව. ඉතින් එහෙම බලද්දි දැන් අපි රාණි නෙළුම් කුළුණ ලකාගේ වාලම්පුරි ඒ ෆිල්ම් ටිකත් එක්ක ගත්තාම දැන් ඒක රැල්ලක් හැදලා තියෙනවා. මිනිස්සු එකක් ප්‍රේක්ෂකව ඉන්නවා අනිත් එක ප්ලැට්ෆෝම් එක. ඉතින් බෲනෝට පළවෙනියෙන්ම බෲනෝට මම සුබපතනවා ප්ලැට්ෆෝම් එකක් ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එකක් හදපු එකට සහ හයි ස්කූල් ජන්කීස්ලා ඒගොල්ලෝ අලුත් දෙයක් සහ මම අහන් හිටියා ප්‍රී ප්‍රොඩක්ෂන් වලට ඒගොල්ලෝ මහන්සි වෙච්ච විදියට මම හිතන්නේ ෆිල්ම් එක වෙන්න ඕනේ ඒක. පළමු සූදානම සහ හොඳ ස්ක්‍රිප්ට් එකක් තියෙන එකට ඒ ගැන විෂය දැනුම තියෙන ළමයි එකතු වෙන එක. ඉතින් මම සුබපතනවා මේ හයි ස්කූල් ජන්කීස්ලාට මේක ඔයගොල්ලෝ ඉස්සරහට යන්න සහ ෆීචර් එකක් කරනවා. ඉතින් අපි සුබපතනවා අපෙන් දෙන්න පුළුවන් ඕන සපෝට් එකක් අපි දෙනවා. Thank you. SL Blog ස්ට්‍රීම් ප්ලැට්ෆෝම් එකට රෙජිස්ටර් වෙන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ හෝස් වගේ චෙටි චිත්‍රපටි ගොඩක් බලන්න අවස්ථාව ඔන්න ඔයාලට තියෙනවා. ඒ වගේම AV රසේ TV අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.